ඉතින් එනවද අපිත් එක්ක පොසොන් එකට ඇවිදින්න යන්න? අපි දෙන්න පොසොන් එකට ඇවිදින්න ගියා පොළොන්නරුවේ. හැබැයි පොළොන්නරුවේ මගට යනකොට ගල්විහාරේ හරියට යනකොට අම්මෝ අපිට හිතුණා අපරාධේ මේ පැත්තට ආවේ කියලා. ඒ තරම් ට්‍රැෆික් එක යන්න බෑ. එතකොට අර බද්දන්සල තියෙනවනේ අරලිය බද්දන්සල. ඒක නිසා එතන සෙනග වැඩි. ඒ හරියේ පාරේ යන්නම බැරි තරම්. ඊට පස්සේ අපි දෙන්න හරවලා ඇවිල්ලා ආයෙ ගල්විහාරේ ඇතුලේ පාරෙන් දාලා ගිහිල්ලා අපි ආවා දිඹුලාගල පැත්තට යමු කියලා. ඉතින් දිඹුලාගලට යනකොටත් පොඩ්ඩක් සෙනග හිටියා මොනම්පිටියේ පාරේ. ඒ වුණාට අවුලක් නැහැ. ෂේප් එකේ ගියා බයික් එකේ ආපු හින්දා ලොකු වාහන නම් හිර වෙලා තිබ්බේ ට්‍රැෆික් එකට. අපි ඉතින් බයික් එකේ ආව නිසා අපි අසෙන් දාලා කොහොම හරි ආවා. ඉතින් ඔය තියෙන්නේ දිඹුලාගල පාර. මේ තියෙන්නේ දිඹුලාගල වැව. ඉතින් බලන්න එතෙන්න මාර ලස්සනට පේනවා දිඹුලාගල කන්ද. අපි දෙන්න ගියාට ඉතින් මේ කලිනුත් ගිහින් තියෙනවා දිඹුලාගල. ඉතින් ආසාවට නිකන් යන්න තැනකුත් නැති නිසා සෙනගත් අඩු වෙති කියලා හිතලා ඒ පැත්තට යන්න තමයි හිතුවේ. ඉතින් බලන්නකො ලස්සන. මේ තියෙන්නේ දිඹුලාගල පන්සලක්. මේකේ තමා නටබුන් බලන්න තියෙන්නේ. මම මේකට ගිහිල්ලා නැහැ මෙච්චර ළඟ හිටියට තාම. අපි හැමදාම යන්නේ කන්ද නගින්නනේ. ඉතින් ඔන්න ඔය විදිහට එතන ටිකක් ට්‍රැෆික් එක ලඟ වෙද්දී අර උඩ පේනව නේද චෛත්‍යයක් උඩ. අන්න එතෙන්න තමයි සාමාන්‍යයෙන් අර දිඹුලාගල ගල නගිනවා කියලා අපි නගින්නේ එතෙන්න. ඉතින් අපි ආවා දිඹුලාගලට. ඇවිල්ලා ඔය ලස්සනයි බල්බ් වැල් එහෙම දාලා තියෙනවා. ඉතින් පොඩි වීඩියෝ එකක් ගත්තා. අපි දෙන්න ගලේ නම් නගින්නේ නැහැ. මොකද අවසරත් වැඩි සෙනගත් වැඩි පොයේ දවස නිසා. ඒ නිසා ගලේ නගින්නේ නැහැ. අපි දෙන්න ඉතින් චුට්ටක් ඇතුළට ගිහිල්ලා පන්සල ඇතුළට ගිහිල්ලා අර එක පිළිම තියෙනවා. ඒ කියන්නේ පන්සලේ මං ඔයාලට පෙන්නන්නම්. මේ ගල් ගුහාවක් වගේ තමයි තියෙන්නේ ඒක ඇතුළ. ඒකේ ලස්සන අර පිළිම හදලා තියෙනවා. මේ භූතයෝ එහෙම ඉන්නේවා. මෙන්න මේ වගේ මේ තියෙන්නේ සච්චක දමනය එහෙම එක ඔය අපායේ වහෙම ඔන්න ඔය විදිහට ලස්සනට මේ අර පිළිම හදලා තියෙනවා. ඉතින් ඒවත් බැලුවා ඇතුළට ගිහිල්ලා සෙනග වැඩි ගොඩක්ම ඔයාලට පේනවනේ. මේ ඉතින් එහෙම බලලා අපි දෙන්න ආවා එළියට. ඉතින් දැන් මේ අපි දිඹුලාගල ගිහිල්ලා ආයෙ යන ගමන් හොඳටම බඩගිනි වෙලා තමයි දැන් ඔය යන්නේ. යන ගමන් ගිහිල්ලා දන්සල් වලින් කන්නත් බෑ. දන්සල් වල පොලිම ගොඩාක් දිගයි ළමයි. ඉතින් පොට්ට අවුවේ ඉන්නත් බෑනේ. ඒක නිසා අපි දෙන්නට කම්මැලි. අපි දෙන්න ඉතින් යන ගමන් මේ දිඹුලාගලට එහා චුට්ටක් එහා කඩයක් තිබ්බ. එකෙන් කාලා එහෙම ගිහිල්ලා දැන් ඔය තියෙන්නේ මහවැලි ගඟේ පාලම. දැන් ඔය අපි ඉන්නේ පරණ පාලමේ. අර එහා පැත්තෙන් ඔයාලට පේන්නේ අලුත් පාලම. ඒකේ තමයි වාහන යන්නේ. මේක රේල් පාරත් එක්ක තියෙන්නේ. හැබැයි ඉස්සර අපි චූටි කාලේ මේ පාරේ තමයි වාහන ඔක්කොම ගියේ. ඉතින් මේ බලන්නකෝ මේ රේල් පීලිය වල අතලින් කෝල් ගියොත් එහෙම කෙලින්ම ගඟට තමයි වැටෙන්නේ. මම නම් පණ බයේ හිටියේ. මේ ඉතින් ඊට පස්සේ අපි දෙන්න ඉතින් ගිහිල්ලා වීඩියෝස් ටිකක් ෆොටෝස් ටිකක් එහෙම අරගෙන ඊට පස්සේ යනවා ඔය තියෙන්නේ පාලම. ඔය අලුත් පාලමට පේන විදිහ තමයි මම වීඩියෝ එකක් දාගත්තේ. ඉතින් ඔන්න ඔය එහා පැත්තේ පාලම තමයි පරණ පාලම. අපි ඉස්සෙල්ලා එතන තමයි හිටියේ. ඊට පස්සේ අපි දෙන්න ගියා ගල්විහාරේ පොළොන්නරුව පෙරහැරනේ. පොළොන්නරුව පෙරහැරට ගෙනාවු අලි ඉන්නවා. අලි බලන්නත් කට්ටිය යනවා එතෙන්න. ඒක නිසා අපි දෙන්න චුට්ටක් ගියා. ඉතින් අලි බලලා එන්න. ඉතින් අලි එතන නම් හිටියා 3 දෙනෙක් විතර අපි හිටපු තැන. හැබැයි ඊට වැඩිය පෙරහැරේ අලි ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අලි බලන්නත් ගියා. මෙන්න මෙයා නම් ටිකක් අපිට පොඩ්ඩක් වැඩ කෑලි ටිකක් දාලා පෙන්නුවා. මේ අර කොටයක් එහෙම අරගෙන උඩින් දාලා විසි කරලා මේ එයා කන්න හදන්නේ ඒක කඩලා ඔන්න බලන්නකෝ මේ ඉතින් ආසාවෙන් බලන් හිටියා පොඩි ළමයි එහෙම.
ආන් එහෙම පොළවේ ගහනවා. ඊට පස්සේ වැලි අරගෙන යා පිටට දා ගන්නවා, බඩට දා ගන්නවා. එහෙමම පොඩි සෙල්ලම් ටිකක් දැම්ම අපිට වීඩියෝ කරගන්න. කට්ටිය බලාගෙන හිටියට පේනව නේද පාරේ වාහන ගොඩ ඔයාලට. ඒ වෙලාවෙදී මාර වාහන ගොඩක් තිබ්බේ ට්‍රැෆික් එකේ ඒ තරම්. ඉතින් අපි අලි ටිකක් බලලා ඊට පස්සේ අපි දෙන්න ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ටිකක් රෙස්ට් කරලා නාලා එහෙම හවස් වෙලා අපි යන්න හිටියේ පොසොන් කලාපේ මෙහෙ හිඟුරක් ගොඩ. ඉතින් ඔය තියෙන හිඟුරක් ගොඩ පොසොන් කලාපේ එකත් ගොඩක් ලස්සනයි. ඒ ගිහිල්ලා ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ පහුවදා. මේ පහුවදා තමයි පොළොන්නරුවේ පෙරහැර තිබ්බේ ලොකු පෙරහැර. ඉතින් ওই පෙරහැරේ වීඩියෝස් ටිකක් මම ගත්තා. අපි හිටියේ ගල් විහාරේ උඩට වෙන්න. ඔය පේනවනේ සෙනග මාර සෙනගක් ඉන්නේ. ඉතින් හරියට පේන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය වීඩියෝ කරගන්න තරම් පේන්නේ නැහැ උඩට. ඉඩත් නැහැ. ඉතින් ඔය පල්ලෙහා සම්පූර්ණයෙන් මිනිස්සු ඉන්නවා පිරීලා. පාරෙන් එහා පැත්තේ කට්ටියට පුටු තියලා තියෙනවා ප්‍රභූ කට්ටියට ඉඳ ගන්න. ඒ වගේ ඉතින් අපිත් ඔය උඩට වෙලා ඉතින් බැලුව පෙරහැර. ලස්සන නැටුම් ටිකක් තිබ්බ. අලි ගොඩාක් හිටියා. අලි 13ක් 14ක් වගේ හිටියා. ඉතින් ඔන්න ඔය විදිහට පොඩි වීඩියෝස් ටිකක් ගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් දැකලා නැති කට්ටියත් ඇතිනේ පොළොන්නරුවේ පෙරහැර. මමත් පොළොන්නරුවේ හිටියට පෙරහැර බලන්න ඇවිල්ලා තියෙන්නේ එක පාරයි. චූටි කාලේ අම්මලා එක්කන් ඇවිල්ලා තියෙනවලු ඒත් මට මතක නැහැ. මට මතක ඇති කාලෙක එක පාරයි ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් එහෙනම් මම අදට ගිහිල්ලා ඉන්නම්. ආයෙත් ඔයාලට අලුත් vlog එකක් අරන් එන්නම්. බයි ළමයි.